එක්තරා කාලයක මහනුවර රාජධානියේ රජතුනා මාලිගාවේ මිදුලේ පැදුරු දමා ඊතා වටිනා සුදු සීනි ගොඩක් අව්වේ වේලෙන්නට දැම්මා. අන්දරේ පැණි රස කෑමට ඊතා ප්‍රිය කරන බව දන්නා රජතුමා මේවා සීනි නොවේ මාලිගාවේ වත්තේ දාන්නට ගෙන සුදු වැලි බව පැවසුවා. තමන්ට නොදී සීනි ටික තනියම කන්නට රජතුමා බොරු කියන බව තීරුම්ගත් අන්දරේ දඬුවමක් නොලැබෙන පරිදි එම සීනි ටික රස බලන්නට අපූර්ව උපායක් කල්පනා කළා. පෑ කීපයකට පසු අන්දරේ මහා හයියෙන් හනා වැළපෙමින් දැස් වලින් කඳුළු ගලවමින් ඊතා දුක්ඛිත ලෙස නැවත මාලිගාවට ආවා. කලබල වූ රජතුමා තම රාජකාරී නවතා දවල් වරුවේ මේතරම් දුකකින් අඬන්නේ මන්දයි අන්දරේගෙන් විමසුවා. ඉකිගසමින් අඬන අතරේ තම පුතා හදීසියේ මියගිය බව බොරුවට පැවසූ අන්දරේ ඒ දුක දරාගත නොහැකිව අර සුදු වැලි ගොඩින් මිටවල් පිටින්ගෙන කටේ යොබා ගත්තා. එය වැලි නොව සීනියයි පැවසුවහොත් තමන් කලින් කියූ බොරුව හෙළිවන නිසා අන්දරේ වටිනා සීනි ටික කා දමන දෙස රජතුමාට බලා සිටීමට සිදු වුණේ කර කියාගත හැකි දෙයක් නොමැතිවයි.